අද අපි කතා කරන්නේ large language models. එහෙමත් නැත්නම් LLMs ගැන. අද අපි හැමතැනම දකින AI chatbots ක්‍රියාත්මක වෙන්නේ මේ කියන එන්ජින් එකකින් තමයි. ඔය අන්තිමට ටෙක්ස්ට් මෙසේජ් එකක් ටයිප් කරපු වෙලාව ගැන පොඩ්ඩක් හිතන්න. ඔයාගේ ෆෝන් එක ඊළඟට එන්න ඕන වචනේ සජෙස්ට් කරද්දි ඇත්තටම ඒකට ඔයා කියන්න හදන දේ තේරෙන්නේ නැහැ. ඒක ගණිතමය වශයෙන් දන්නවා සාමාන්‍යයෙන් ඔයා කලින් ටයිප් කරපු වචනවලට පස්සේ එන්න ඕන වචනේ මොකක්ද කියලා. ඒක කරන්නේ කලින් බලපු මෙසේජ් මිලියන ගණනක අත්දැකීමෙන්. large language model එකක් වැඩ කරන්නේත් අන්න ඒ ප්‍රින්සිපල් එකටමයි. මේක නිකන් ලොකු ස්කේල් එකකින් සිද්ධ වෙන predictive auto complete mechanism එකක් වගේ දෙයක්. බලන්න AI එකක් භාෂාව දකින විදිය. එක වචනයක් ගැන විතරක් ෂුවර් නොවි ඒක ඊළඟට එන්න පුළුවන් වචන දහස් ගණනකට probabilities ලබා දෙනවා. හැබැයි සමහර වෙලාවට එන්න තියෙන ඉඩ අඩු වචන තෝරා ගැනීමෙන් AI එක හදන ටෙක්ස්ට් එකට ස්වභාවික සහ ක්‍රියේටිව් ගතියක් එකතු වෙනවා. ඉතින් conversational chatbot එකක් ඔයාට සුපිරි උත්තරයක් දෙනකොට ඒක ඇත්තටම කරන්නේ එක දිගටම ඊළඟට එන්න ඕන ගැළපෙනම වචනීය මොකක්ද කියලා mathematical guess එකක් දෙන එකයි. කොහොමද මේ වගේ එන්ජින් එකක් කොන්වර්සේෂන් එකක් කරන්න පුළුවන් තරම් ස්මාර්ට් වෙන්නේ? මේක ප්‍රී-ට්‍රේනින් කියලා හඳුන්වන අදියරක් හරහා යනවා. මේ වෙලාවේදී AI එක අන්තර්ජාලයේ තියෙන පෙටබයිට්ස් ගණනක ටෙක්ස්ට් කියවනවා. මේ තරම් තොරතුරු ප්‍රමාණයක් මිනිස්සෙක්ට කියවලා ඉවර කරන්න නම් දවසට පැය 24ම නොනවත්වා අවුරුදු 2600කට වඩා වැඩි කාලයක් කියවන්න වෙනවා. මේ ටෙක්ස්ට් ඔක්කොම ප්‍රෝසෙස් කරන්න මැෂින් එක පාවිච්චි කරනවා පැරාමීටර්ස් කියලා දෙයක්. මේක නිකම් මොඩල් එකේ මොළය වගේ. වැඩ කරන ඩයල්ස් බිලියන ගණනක් තියෙන කන්ට්‍රෝල් බෝඩ් එකක් වගේ කියලා හිතන්න පුළුවන්. මේ මොඩල් එක මුලින්ම පටන් ගද්දි කිසිම මිනිස්සෙක් ඒ ඩයල්ස් සෙට් කරලා නැහැ. ඒවා තියෙන්නේ සම්පූර්ණයෙන්ම රැන්ඩම් විදියට. ඒ කියන්නේ මැෂින් එක මුලින්ම දෙන ප්‍රෙඩික්ෂන්ස් නිකන් තේරුමක් නැති කුණුහරුප වගේ. ඊට පස්සේ මේ මොඩල් එක පුහුණු වෙන්නේ තමන්ගේ ට්‍රේනිං ඩේටා වල තියෙන වචනයක් ගෙස් කරන්න උත්සාහ කිරීමෙන්. තමන්ගේ ගෙස් එක නිවැරදිද කියලා බලලා පියවරෙන් පියවර මැතමැටිකල් ප්‍රෝසෙස් එකක් හරහා ඒ ඩයල්ස් පොඩ්ඩ ඇඩ්ජස්ට් කරනවා. මේ විදිහට උදාහරණ ට්‍රිලියන ගණනක් එක්ක ඩයල්ස් ඇඩ්ජස්ට් කරද්දි මැෂින් එක තේරුමක් ඇති විදිහට භාෂාව හසුරුවන්න ඉගෙන ගන්නවා. අද අපි දකින මේ දියුණුව ඇති වුණේ 2017 දී ආපු ට්‍රාන්ස්ෆෝමර් ආකිටෙක්චර් එකත් එක්කයි. පරණ මොඩල්ස් වලට වචනයෙන් වචනය තමයි කියවන්න උනේ. හැබැයි ට්‍රාන්ස්ෆෝමර්ස් වලට මුළු වාක්‍යයක්ම එකපාර ප්‍රොසෙස් කරන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි කරනවා ඇටෙන්ෂන් මෙකැනිසම් කියලා විශේෂ දෙයක්. මේකෙන් වාක්‍යයක තියෙන හැම වචනයක්ම අතර තියෙන සම්බන්ධය එකම වෙලාවක ඇනලයිස් කරන්න AI එකන පුළුවන් වෙනවා. ඇටෙන්ෂන් මගින් වචනවල තියෙන පටලැවිලි සහ අපැහැදිලි බව නැති කරනවා. උදාහරණයක් විදිහට බැංක් වගේ වචනයක් ගත්තම ඒ අවට තියෙන කොන්ටෙක්ස්ට් එක බලලා ඒක ගඟක ඉවුරක්ද නැත්නම් බැංකුවක්ද කියලා AI එක තේරුම් ගන්නවා. ඊළඟට මේ මොඩල් එක අන්තිම පුහුණු වටේට යනවා. මේකට කියන්නේ reinforcement learning with human feedback කියලා. මෙතනදී මිනිස්සු මොඩල් එකේ අවුට්පුට් බලලා ඒව නිවැරදි කරනවා. ඒ හරහා AI එකට වඩාත් ප්‍රයෝජනවත් විදිහට වැඩ කරන්න උගන්වනවා. ඔයා මේ වගේ AI එකක් එක්ක කතා කරද්දී ඒක මාර ස්මාර්ට් කියලා දැනෙනවා ඇති. හැබැයි මේක ඇත්තටම ඉමර්ජන්ට් බිහේවියර් එකක් විතරයි. ඒක හරියට කුරුණු රංචුවක් එකට ඉගිලෙනවා වගේ දෙයක් මිසක් ඇත්තටම හිතලා කරන දෙයක් නෙමෙයි. මේ මොඩල්ස් වලට කම්පියුටර් කෝඩ් ලියන්න, කස්ටමර් ප්‍රශ්න වලට උත්තර දෙන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මේවායේ තියෙන ප්‍රධානම සීමාව ඔයා මතක තියාගන්න ඕනේ. මේවා probability engines මිසක් නියත කරුණු තියෙන database එකක් නෙමෙයි. ඒ නිසා මේවා වැරදි දේවල් පවා ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒකට තමයි හැලියුසිනේට් වෙනවා කියලා කියන්නේ. අදට පන්තිය ඉවරයි. ඊළඟ පාර AI එකක් පාවිච්චි කරද්දී මතක තියාගන්න. තිරය පිටුපස කිසිම මායාවක් නැහැ. තියෙන්නේ ඩේටා, ඩයල්ස් බිලියන ගණනක් සහ මැතමැටිකල් ගෙස් එකක් විතරයි.